ඉතින් යාළුවනේ අපි යමුද ලේන්නු එක්ක චූටිම චූටි රවුමක් ගිහිල්ලා එන්න. මං ගොඩාක් ආස කරන සත්තු జాතියක්. හරි අහිංසක, හරි හුරතල්, ගොඩාක් බයෙන් ජීවත් වෙන මං දකින සත්තු. මට හිතුණා මටත් ඉතින් මම දකින දේ ඔයාලත් එක්ක චුට්ටක් බෙදා ගන්න. මම හිතන මේ අහිංසක සත්තු ගොඩාක් බයෙන් ජීවත් වෙන්නේ. බලන්නකො එයාලා කනකොට කොච්චර බයකින්ද ඉන්නේ කියලා. එයා හැම වෙලාවෙම වටපිට බලනවා. චූටි සද්දයක් ඇහුණත්, පඬරලක් හෙලවුණත් එයා කෑම එක දාලා යනවා. ඉතින් යාළුවනේ මේ හරිම අහිංසකයි. මම හිතන විදියට කාටවත්ම කරදරයක් කරන්නේ නැති සතෙක්. එයාලගේ පාඩුවේ ජීවත් වෙනවා. අනික් අයගෙන් ගොඩක් අයගෙන් මෙයාලට කරදර වුණත් මෙයාලා කවදාකවත් කාටවත් කරදරයක් කරන්නේ නැහැ. සත්තු මරාගෙන කන්නේ නැහැ. ඉතින් ඒ අතින් මේ ගොඩක් පව් මං හිතන විදිහට මේගොල්ලෝ උදේම එන්නේ ගොඩාක් බඩගින්න ඉඳලා. රැයකට පොඩ්ඩක්වත් එළියට යන්නේ නැහැ. උදේ මේ බලන්නකෝ මෙතන මෙයා මේ පුංචි කුරුල්ලන්ටත් බයෙන් හැංගිලා ඉන්නවා. කොච්චර පවුද, කොච්චර අහිංසකද. ඉතින් මම හිතනවා අපි කෑම එකක් ගත්තොත් අපි බය නැතුව කෑම හරි කනවා. ඉතින් එයාලට එහෙමවත් නැහැ. ඉතින් හරිම අහිංසක සත්තු. මම නම් ගොඩක් ආදරෙයි. ගොඩක් මේ අපි වත්තට එන අය. මං ඉතින් මේගොල්ලෝ කැමරා කරන්නත් වැඩිය කැමති වුණේ නැහැ. මොකද එතකොටත් ඒගොල්ලෝ බයයි. හරිම බයෙන් ජීවත් වෙන්නේ. ගොඩක් පව්. ඔයාලටත් පුළුවන් විදිහට උදේ පාන්දර වෙන මේ අහිංසක සත්තුන්ට කැම ටිකක් දෙන්න, බත් ටිකක් දෙන්න. ඉතින් ඒක මම හිතනවා ගොඩාක් ලොකු පිනක් කියලා. ඒගොල්ලන්ට සහනයක්. මොකද මම හිතනවා බඩගින්න ඉන්නවා, රැලි නොහන් කියලා මම හිතනවා. ඔයාලටත් හිතන දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට හිතන දේ තමයි මම එහෙම කිව්වේ. මට දැනුණ දේ ඔයාලටත් මොනවා හරි හිතෙන දෙයක් තියෙනවා නම් මේ සත්තු ගැන හරි කවුරු ගැන හරි ඕනම සතෙක් ගැන මට කමෙන්ට් කරන්න. මං ආසයි දැනගන්න. ඉතින් චූටිම චූටි වීඩියෝ එකක් ගෙනාවේ. ආයෙත් වීඩියෝ එකකින් තව සතෙක් ගැන මෙයාලා ගැනම හරි ඔයාලව හමු වෙන්නම්. ඉතින් ගොඩක් ආදරේ හැමෝටම. සතුටින් ඉන්න, හැමදාම සතුටින් ඉන්න, හැමෝටම ආදරය කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න, පරිස්සමෙන් ඉන්න.